මේ ඔබ ඔය මිලදී අරගෙන බෙහෙත් ටික බීලා සුවපත් වෙනවා වගේම එතුමා ඒවා දානට පිනට මෑතකදීත් අසරණ මිනිස්සුන්ව අපි වෙසක් දන්සල් දුන්නා, අපි පොසොන් දන්සල් දුන්නා, අපි ඇසල දන්සල් දුන්නා. ඉතින් මේ අග්නිටි ව්‍යාපාරයෙන් මුදල් ලැබුණත් එතුමා කරන්නේ ඒකෙන් කොටසක් දානට පිනට පින්දහම් වලට දුප්පත් අසරණ මිනිසුන්ට යොදවන එක. ඉතින් මේකෙන් ගත්තා කියලා එයා මේක කරන්නේ ඔබේ සුවපත් භාවයේ පිණිස. ඉතින් අසනීප තත්ත්වයේ හිටිය ධෛර්යවන්ත මහත්මයෙක් අකුලක් පාදයක් අහිමි වුණත් ඉතින් ඊය රාත්‍රියේත් ඉඳලා රෑ නිදිමර පාන්දර 2-3 ඉඳලා තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. අපි හදවතින්ම මෙවැනි ධෛර්යවන්ත අපි පිට රටක හිටියොත් ඒ පිට රට කෙනාව පෙන්නනවා. නිකම් මෑතකදී පොලේ ඉන්න තරුණෙක් වෙලදාම් කරනවා කකුල් නැද්ද වන්දා. ඒ වගේ. ඉතින් ඒ අය පෙන්නනවා. හැබැයි අපි අපේ රටේ අයට දැනක් නැහැ. හරි. ඉතින් ධෛර්යවන්ත කෙනෙක් තමයි අපේ ආචාර්ය මනීෂ ටිහාන් මැතිතුමා. එතුමාගේ ව්‍යාපාරයට අපි සුබ පතනවා, ආශිර්වාද කරනවා. ඉතින් එතුමා හැමවීම අපිට ලැබුණු භාග්‍යයක් කොට සලකනවා. මොකද මේ වැඩපිළිවෙල රට වෙනුවෙන් මේ යන වැඩපිළිවෙල මට තනියම පොඩි ෆෝන් එකකින් තමයි මම මේක ආරම්භ කළේ. ඉතින් අද වෙනකොට අංග සම්පූර්ණ ස්ටුඩියෝ එකක් එතුමාට හදනවට වගේම මටත් මගේ වපසරිය තුල ඉඳලා කරගෙන යන්න සේවකාරකාදීන් ලබා දීලා ඒ සියලු දේවල් ගෙවලා මගේ වැඩ කටයුතු වලට එතුමා උදව් කරනවා. ඉතින් එතුමා බොහොම සත්භාවයෙන් රාජාංගනේ හාමුදුරනේ කිසිම අඩුපාඩුවක් වෙන්න තියන්නේ